හයි යාළුවනේ. ඔයාලා හැමෝම සාදරයෙන් පිළිගන්නවා මගේ YouTube channel එකට. මේ දවස්වල A level result ආපු අපේ නංගිලා මල්ලිලා හොයමින් ඉන්නවා යන්න හොඳ universities මොනවද කියලා. ඉතින් ඔයාලා plan කරගෙන ඉන්නවා නම් private university එකකට යන්න. හැබැයි ඔයාලට ආර්ථික ප්‍රශ්න තියෙනවා නම් අනිවාර්යෙන් මේ වීඩියෝ එක skip කරන්න නැතුව අන්තිම වෙනකම් බලන්න. ඉතින් ස්පෙෂලි ඔයාලා IT field එකට enter වෙන්න හිතාගෙන ඉන්නවා නම් ඔයාලට සත පහක්වත් වේදම් කරන්න නැතුව ඩිග්‍රී එකත් කරලා එක්ස්පීරියන්ස් ප්‍රොෆෙෂනල් කෙනෙක් විදිහට ඉන්ඩස්ට්‍රි එකට යන්න පුළුවන් කියලා ඔයාලා දැනගෙන හිටියද. ඉතින් A level result ආවට පස්සේ මෙන්න මේ දේ දන්නේ නැතුව ගොඩක් කට්ටිය ඩිග්‍රීස් කරලා ඉවරනාට පස්සේ පසුතැවිලි වෙනවා. ඉතින් අනිවාර්යෙන් මේ වීඩියෝ එක ඉවර වෙනකම් බලන්න. හරි, මුලින්ම ඩිස්ක්ලේමර් එකක් දෙන්න ඕනේ. මම කිසිම වෙලාවක කිසිම ආයතනයක් ප්‍රොමෝට් කරන්න නෙමෙයි මේ හදන්නේ. මේක කිසිම මාකටිං වීඩියෝ එකක් නෙමෙයි. මම අපේ නංගිලා මල්ලිලට තියෙන ඔප්ෂන්ස් මොනවද කියන එක තමයි මේ වීඩියෝ එකෙන් අරගෙන යන්න හදන්නේ. හරි. මෙතනදී මම mainly private universities දෙකක් ගැන තමයි කතා කරන්නේ. එකක් තමයි IIT, එහෙම නැත්නම් Informatics Institute of Technology. අනිත් එක තමයි SLIC, Sri Lanka Institute of Information Technology. මුලින්ම අපි මේ IIT එකෙන් offer කරන program එක මොකක්ද කියලා බලමු. මේ program එකේ නම තමයි InfoSchol. මේක full scholarship program එකක්. ඉන්ඩස්ට්‍රි එකේ තියෙන කම්පැනිස් එක්ක ඇග්‍රීමන්ට් එකක් සයින් කරලා තමයි යුනිවර්සිටි එක ඔයාලට මේ ස්කෝලර්ෂිප් ප්‍රෝග්‍රෑම් එක ඔෆර් කරන්නේ. ඉතින් මේ ස්කෝලර්ෂිප් එක ඔෆර් කරන්නේ IT රිලේටඩ් ඩිග්‍රී ප්‍රෝග්‍රෑම්ස් වලට තමයි. ඩිග්‍රී ප්‍රෝග්‍රෑම්ස් කීපයකට තමයි මේක ඔෆර් කරන්නේ. එකක් තමයි software engineering, ඊට පස්සේ computer science, ඊළඟට business computing, ඊට පස්සේ business data analytics, ඊට පස්සේ අන්තිම එක AI and data science. මෙන්න මේ ඩිග්‍රී ප්‍රෝග්‍රෑම්ස් වලට තමයි මේ ස්කෝලර්ෂිප් එක යුනිවර්සිටි එකෙන් ඔෆර් කරන්නේ. ඉතින් මේකෙදි සරලව වෙන්නේ ඔයාලා කම්පැනි එකකට අවුරුදු 4ක් හෝ 5ක් වර්ක් කරන්න ඇග්‍රී වෙනවා. ඒ කම්පැනි එකෙන් ඔයාලගේ ෆුල් ටියුෂන් ෆී එක ගෙවනවා. ඒ වගේම ඔයාලට monthly allowance එකකුත් ගෙවනවා. ඉතින් මේක මාර වටින ඔපචුනිටි එකක්. ස්පෙෂලි මේ කාලේ. මොකද මේ දවස්වල IT ඉන්ඩස්ට්‍රි එකේ ඉන්ටර්න් එකක් හොයාගන්නවා කියන එක හරිම අමාරු වෙලා. ඉතින් ඔයාලට මේ ප්‍රෝග්‍රෑම් එක through ඩිග්‍රී එකටත් කීයක්වත් ගෙවන්න නැතුව ඔයාලගේ ස්ටඩීස් කන්ටිනියු කරලා ඔයාලා ග්‍රැජුවේට් වෙනකොට ඔයාලා එළියට යන්නේ අවුරුදු 4ක නැත්නම් 5ක එක්ස්පීරියන්ස් තියෙන ප්‍රොෆෙෂනල් කෙනෙක් විදියට. ඉතින් මේ ඔපචුනිටි එක මාරුම වටින ඔපචුනිටි එකක්. ඒ වගේම මේ ප්‍රෝග්‍රෑම් එකට ඇප්ලයි කරන්න ඔයාලට තියෙන්න ඕන එන්ට්‍රි රික්වයර්මන්ට්ස් ටිකක් තියෙනවා. එකක් තමයි ඔයාලා O level වල මිනිමම් passes 6ක් තියෙන්න ඕනේ, including English and Maths. ඒ වගේම A level වල ඔයාලා science stream එකෙන් නම් A level කරලා තියෙන්නේ minimum S passes 2ක් ඕනේ. ඒ වගේම අනිත් ඕනම stream එකකින් ඔයාලා A level කරලා තියෙනවා නම් ඔයාලට minimum S passes 3ක් ඕනේ. මේක තමයි entry requirement එක. හැබැයි ඔයාලගේ A level result එක හොඳ result එකක් තියෙනවා නම් මේ ප්‍රෝග්‍රෑම් එකට ඔයාලා ඇප්ලයි කරනකොට ඔයාලට මාක්ස් වැඩියෙන් හම්බ වෙනවා. මොකද මේ ප්‍රෝග්‍රෑම් එකට ඇප්ලයි කරාට පස්සේ මෙයාලා ඔයාලගේ A level result එක අනුව ෂෝට් ලිස්ට් කරලා තමයි සීමිත ප්‍රමාණයක් මේ ප්‍රෝග්‍රෑම් එකට සිලෙක්ට් කරගන්නේ. එතනින් පස්සෙත් ආයෙ ඔයාලට සිලෙක්ෂන් ප්‍රොසෙස් එකකට මුහුණ දෙන්න වෙනවා. ඔයාලට මුලින්ම ඉන්ටර්විව් එකක් තියෙනවා. ඔයාලගේ A level result සහ ඔයාලගේ බෑග්ග්‍රවුන්ඩ් එක චෙක් කරන්න. ඊළඟට ඔයාලට ටෙස්ට් එකකට ෆේස් කරන්න වෙනවා. එතකොට මේ සිලෙක්ෂන් ප්‍රොසෙස් එකකින් පස්සේ තමයි අන්තිමට ෂෝට් ලිස්ට් වෙන කට්ටියට මේ ඔපචුනිටි එක කැම්පස් එකෙන් ඔෆර් කරන්නේ. ඉතින් මේන්ලි මේ වෙනකොට මම දන්න තරමින් කම්පැනිස් කීපකින් මේ ස්කෝලර්ෂිප් ඔපචුනිටි එක ඔෆර් කරනවා. එකක් තමයි LLC Technologies, ඊට පස්සේ HCL Tech, අනිත් කම්පැනි එක තමයි Codejet. ඉතින් මේ වැලියබල් ඔපචුනිටි එක මිස් කරගන්න එපා. දැම්ම අදම ගිහිල්ලා මේකට ඇප්ලයි කරන්න. මේ දවස්වල ඇප්ලිකේෂන් කෝල් කරලා තියෙනවා. ඇප්ලිකේෂන් ඩෙඩ්ලයින්ස් තියෙන්නේ May 31st. මේ ස්කෝලර්ෂිප් ප්‍රෝග්‍රෑම්ස් වල මාර වැලියු එකක් තියෙනවා. මොකද ඔයාලාට ලක්ෂ 30ක ලක්ෂ 40ක විතර වෙන ඩිග්‍රී ප්‍රෝග්‍රෑම් එකක් කීයක්වත් වියදම් කරන්න නැතුව කරන්න හම්බ වෙනවා කියන්නෙම ඉතාම කලාතුරකින් කෙනෙක්ට ලැබෙන chance එකක්. ඉතින් අනිවාර්යෙන් මේ chance එක මිස් කරගන්න එපා. අදම ඇප්ලයි කරන්න. හරි. අපි ඊළඟට බලමු SLIIT එකෙන් නැත්නම් SLIT එකෙන් ඔෆර් කරන ස්කෝලර්ෂිප් ප්‍රෝග්‍රෑම්ස් මොනවද කියලා. මේක ටිකක් වෙනස්. හේතුව තමයි මේකෙදී ඔයාලා මුලින්ම කැම්පස් එකට රෙජිස්ටර් වෙලා
ඔයාලා ඩිග්‍රී ප්‍රෝග්‍රෑම් එක සිලෙක්ට් කරගෙන ඔයාලගේ ස්ටඩීස් කන්ටිනියු කරන්න ඕනේ. එතකොට මේ ස්ටඩීස් කන්ටිනියු කරන ගමන් තමයි ඔයාලට මේ ස්කෝලර්ෂිප්ස් වලට ඇප්ලයි කරන්න වෙන්නේ. ඔයාලගේ ස්ටඩීස් කන්ටිනියු කරන ගමන් ඒ කම්පැනිස් වලින් මේ ස්කෝලර්ෂිප්ස් වලට ඇප්ලිකේෂන්ස් කෝල් කරාම ඔයාලට ඇප්ලයි කරන්න පුළුවන්. ඉතින් මෙතනදී ස්පෙෂල් පොයින්ට් එකක් තමයි ඔයාලගේ GPA එක හොඳටම මේන්ටේන් කරන්න ඕනේ. මොකද මේ කම්පැනිස් වලින් ඇප්ලිකේෂන්ස් කෝල් කරාම ගොඩක් කට්ටිය මේවට ඇප්ලයි කරනවා. එතකොට ඔයාලගේ GPA එක බේස් කරගෙන තමයි මේ කම්පැනිස් වලින් සීමිත පිරිසක් ෂෝට් ලිස්ට් කරගන්න. ඉතින් අනිවාර්යෙන් GPA එක හොඳටම මේන්ටේන් කරගන්න ඔයාලා වග බලා ගන්න ඕනේ. ඉතින් පර්සනලි මමත් ඒ වගේ ස්කෝලර්ෂිප් ප්‍රෝග්‍රෑම් එකක් through තමයි මගේ ස්ටඩීස් කන්ටිනියු කරේ. ඉතින් ස්ලිට් එකේ දැනට මේ වගේ ස්කෝලර්ෂිප්ස් ඔෆර් කරන පාර්ට්නර් කම්පැනිස් විදිහට මම දන්න තරමින් ඉන්නේ LLC Technologies, IFS, Codegen, Millennium IT and HCL Tech. ඉතින් ඔයගලන්ට වැඩිදුර විස්තර ස්ලිට් එකේ ඔෆිෂියල් පේජ් එකට ගිහින් බලන්න පුළුවන් www.slit.lk. ඒ වගේම මේගොල්ලන්ගේ තව ස්කෝලර්ෂිප් ස්කීමස් තියෙනවා. performance based scholarships තියෙනවා. ඔයගොල්ලෝ semester එකෙන් semester එකට perform කරන විදිහ අනුව ඔයගොල්ලන්ගේ tuition fee එකකින් ගාණක් waive off වෙනවා. ඉතින් මේ වගේ වැඩිදුර විස්තර ඔයගොල්ලන්ට එයාලගේ official page එකට ගිහිල්ලා බලන්න පුළුවන්. මේ scholarships ඔක්කොටම අදාළ වෙන links මම description එකේ දාලා තියෙනවා. ඔයගොල්ලන්ට ගිහිල්ලා බලන්න පුළුවන්. ඉතින් මේ links වලට ගිහිල්ලා ඔයාලට මේ scholarships ගැන වැඩිදුර විස්තර දැනගන්න පුළුවන්. ඒ වගේම ඔයගොල්ලන්ට මේ universities වල hotline numbers වලට එහෙම නැත්නම් student support numbers වලට call කරලා මේ scholarship programs ගැන වැඩිදුර විස්තර දැනගන්න පුළුවන්. ඉතින් මේ වීඩියෝ එක ඔයාලට වටින වීඩියෝ එකක් වෙයි කියලා හිතනවා. මේ වීඩියෝ එක බලන ඔයා මේ පාර A level result ආපු නංගි කෙනෙක් හරි මල්ලි කෙනෙක් හරි නම් නැත්නම් ඔයා දන්න කවුරු හරි ඒ වගේ නංගි කෙනෙක් හරි මල්ලි කෙනෙක් හරි ඉන්නවනම් අනිවාර්යෙන් මේ වීඩියෝ එකට like එකක් දාලා මේ වීඩියෝ එක share කරන්න අමතක කරන්න එපා. Thank you.